ටීචර්ව දූෂණය 1. මම සමාධි. මම ගුරුවරියක් විදියට වැඩ කරනවා. මගේ වයස 27. මම වැදලා හිටියේ නෑ. මට බර් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙත් නෑ. මගේ ඇඟ ගැන කිව්වොත් මම සුදුයි මගේ පුකයි තන් 2යි ගානට තිබ්බා. මම කැම්පස් අවුට් වෙලා ආවට පස්සේ මම ටීචන් දැම්මා. මගේ පළවෙනි පත්වීම ආවේ ත්‍රිකුණාමලේ පැත්තේ චූටි ඉස්කෝලේකට. ඉතින් මම එහෙට ආවා. මම ඉන්නේ ගුරු නිවාසවල. මට චුට්ටක් උයා ගන්න පුළුවන් ඉතින් මම උයාගෙන වැඩ කරලා නිදා ගන්නවා. කොහොම තමයි ඉතින් කාලේ ගෙවුනේ. මේ පැත්තට සිග්නල් තිබුණෙත් නෑ. ස්කූල් එකේ ප්‍රින්සිපල් නම් නාකි ඩයල් එකක්. තව හිටියේ ටීචර්ල 3 තව වයසක සර් කෙනෙකුයි විතරයි. මම ඇරෙන්න අනිත් ගුරුවරු ඔක්කොම මෙහෙ අය එයාලා ඉතින් ඉස්කෝලේ ඇරුණාම යනවා. මම තනියම තමයි හිටියේ. මම කැම්පස් යද්දි නම් කොල්ලෝ ගොඩක් හිටියා. ඒ දවස්වල වැඩේම කොටු පයින් එක තමයි. හැමදාම කොල්ලෙක් තනයක් හරි මිරිකනවා. මෙහි කැලේකට ඇවිල්ලා කිසිම සැපක්වත් නැතුව වේලි තමයි හිටියේ. මෙහි කොල්ලොයි අනිත් නාකි උනුයි මම කඩේකට ගියහම නිකන් බලන් ඉන්නේ කන්න වගේ උන් ලස්සන කෙල්ලෙක් දැකලම නෑ. උන්ට මැජික් ඉතින් මම කොට සායක් එහෙම ඇදලා තමයි එළියට බහින්නේ. කොහොම ඉතින් කාලේ ගියා. දවසක් මට අමතක වෙලා මගේ පන්ති කාමරේ මගේ පොත් වගේක් දාලා ඇවිල්ලා. ඉතින් මම ඒවා ටික ගන්න ඒ ඉස්කෝලේ පැත්තට ගියා. මගේ ක්වාටස් එක තියෙන්නේ පිටණියෙන් එහා පැත්තේ ඒ හින්දා ටිකක් දුර පයින් යන්න ඕනේ. වෙනදත් එහෙම අමතක වුණාම යන නිසා මට ගානක් ගියේ නෑ. එතකොට වෙලාව රෑ 9 විතර වෙලා තිබ්බේ. මම ඉතින් ෂේප් එකේ පන්තිය ළඟට ගිහිල්ලා මගේ පොත් ඔක්කොම අරන් එන්න ලෑස්ති වෙද්දි පන්තිය පිටිපස්සෙන් සද්දයක් ආවා. මම ෆෝන් එකේ ටෝච් එකත් ගහගෙන බයෙන් වගේ ඒ පැත්තට ගියා. එතකොට එතන පොඩි ටෝච් එලි 2-3ක්ම දැක්කා. මම ඒ ටෝච් එලියෙන් එතන වෙන සීන් එකම දැක්කා. කොල්ලෝ 3 දෙනෙක් තමයි හිටියේ තව 11 පන්තියේ කෙල්ලෙක්. උන් 3 දෙනා අර කෙල්ලව බිම දාගෙන බලෙන් වගේ හුකනවා. ඒ කෙල්ලගේ ඇඳුම් ඔක්කොම ගලවලා. මම ඉක්මනට එතෙන්ට දෙව්වා. "හේ මොකද ඔය ළමයට කරන්නේ තමුසෙලා? කවුද බං මේ අර ටීචර්නේ. දෙන දේව ටොකු එන දෙනවා අල්ලගනිමෝ කිව්ව. ඊමාව අල්ලන්න එපා මම කෑ ගහනවා. එකෙක් මගේ බෙල්ලට පිහිය තිබ්බා. හිටපන් පාඩුවේ දැන්. මේකිගේ ලස්සන මෙච්චර කල් මතක් කර ගැහුවේ අද ඇත්තටම ගහනවා. අරන් යමන් මේකිගේ ගෙදරටම මේකි තනියෙන් ඉන්නේ. අනේ මුකුත් කරන්න එපා මම වදින්නම්." උන් හොදටම බීලා හිටියේ. මට හොද වැඩේ අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහනවට. මුන් මාවයි අර කෙල්ලවයි උස්සන් මගේ ක්වාටස් එකට ආවා. මෙච්චර කල් දැක්කට මෙහෙම දවසක් කියලා හිතුවේ නෑ. මේ බැල්ලි හින්දා තමයි අපිට මෙහෙම සැපක් ගන්න හම්බ වෙන්නේ. අනේ මම වදින්නම් මාව අත අරින්න. මට ඒ වෙද්දි මරණ බය ඇති වෙලා තිබුණේ. යන්න නම් දෙන්නම් මේ පොඩි දෙයක් ඕනේ දෙයක් දෙන්නම් මාව අත අරින්න. එහෙනම් අපි පොලිමක් දාමු දැම්මට පස්සේ යන්න දෙන්නම් පාඩුවේ ඉන්න ඕනේ. අනේ කට වහපිය හුත්ති උන්ගේ එකෙක් මගේ කනට ගැහුවා. අනේ අයේ ටීචර්ට මුකුත් කරන්න එපා එයා මම හින්දා කරදරේ වැටුනේ. කට වහපිය පොඩි වේසි තෝවත් දූෂණය කරලා තොපේ ටීචර්වත් දූෂණය කරලා මරණව දැනගනින් පාඩුවේ හිටියේ නැත්තම්. ඊට පස්සේ එයාලා 3 දෙනාම සම්පූර්ණයෙන් ඇඳුම් ගලවලා දැම්මා. අම්මෝ ඒ පොළු 3 අගල් 8 9 ඒවා තමයි තිබ්බේ ඒ වලින් කන්න නම් ආසයි ඒත් මොන කරදරයක් කරයිද දන්නේ. එකෙක් ඇවිල්ලා මගේ ටී-ෂර්ට් එකයි සයයි ගැලෙව්වා. ඌ මගේ යට සාය උඩින් පුක අත ගාන ගමන් තොලිරුවා. "වහපන්න එපා." අනිත් 3 දෙන්නත් මගේ ඇඟ අත ගෑවා එකෙක් මගේ යට සාය අස්සට රිංගල පෑන්ටිය උඩින් කිඹ උරනවා. අම්මෝ ඒ වෙද්දි මට හොදටම මොළ තද වෙලා. බ්‍රා එකත් ගලවලා දැම්මා. විස්සුවෙන් වගේ මගේ ඇඟම උන් ලෙව කෑවා. උන් ළඟ අරක්කු සිගරට් දාඩිය ගදයි. ඒ වෙලාවේ නම් මට කිසිම අපිරියාවක් තිබ්බේ නෑ. මගේ යට සයයි පෑන්ටියයි ගැලෙව්වා. පෑන්ටිය අර ළමයාගේ කටේ ඉබුවා. අනේ කටට දෙන්නකෝ. පොල්ල උරන්න ඕනේ. හොද වේසියක් වගේ මම දන ගහගෙන 3 දෙනාගෙම පය හිරුවා. අම්මෝ උගුරටම බහිනවා. ඒවා යකඩ පොළු වගේ. උන් 3 දෙනා මාව උස්සලා අරන් ඇදෙන් දාගත්තා. එතන හිටපු එකෙක් මගේ කිඹ උරනවා. උගේ දිව තලගුවෙක්ගේ වගේ මගේ මෑ ඇටේට මාර සපක් දුන්නේ අනිත් එක තන් දෙක මැද්දේ පොල්ල ගහනවා. අනිත් එක පුකේ හිලට ඇගිල්ල ගහනවා. කිඹ ඇතුළට ඇගිලි දෙකක් එක පාරම ඌ බැස්සුවා. ගොඩ කාලෙකින් තමයි කොල්ලෙක්ගේ ඇගිල්ලක් හරි බහින්නේ මගේ ඇස් පිය වුණා. මාර සනීපයක් දැනුනේ. එක පාරම මට කරන්ට් එක වැදිලා වගේ ඇහැරුණා. අරෝ මගේ කිඹ පලන්න ගත්තා. ඒත් එකම අනිත් එකා මගේ පුකට දැම්මා. මාරුවෙන් මාරුවටයි සමහර වෙලාවට එකටමයි මගේ පුකටයි කිඹටයි පොළු දෙක බහිනවා.
මට කැරි සැපක් හම්බ වුණේ ඒත් මාර අමාරුයි. අහ් මගේ පුක ඉරින්න වගේ ආවා. ඒත් එක්කම අනිත් එකත් මගේ කිම්බට ඇගිලි ගහන්න ගත්තා. ඒ මගේ එකත් දාමු තව ඇදෙනවා. හුත්තෝ තොපි මාව මරන්නද යන්නේ හිමීට හුකපන් ඉන්න බෑ මට මම කෑ ගැහුවා. වේස කටක් නේ මේකිගේ මෙච්චර කල් කොහෙද තිබ්බේ ඔය කට අනිත් එකත් මගේ කිම්බට පය දැම්මා. රිදෙනවා කිම්බ පැලෙන්න වගේ අම්මෝවා. මම ටික වෙලාවකින් මට සිහිය නැති වුණා. සිහිය එද්දි මම බිම නිදි උන් තුන් දෙනාම මගේ ඇඟ උඩ කැරි දාලා. වෑන්ටිය මගේ කටේ ඔබලා තිබ්බා. මගේ අත් දෙකයි කකුල් ගැට ගහලා. මගේ ඇගේ හැම තැනම සීරුම් පාරවල් වගේ තිබ්බා. හැම තැනම කැරි විසික්කිලා. මාරවල් සුවදක් ආවේ. මගේ එහා පැත්තේ අර කෙල්ලවත් ගැට ගහලා තිබ්බා. මට වැඩිය සිහියක් තිබ්බේ නෑ. ටිකකින් එකෙක් ඇවිල්ලා වතුර ටිකක් ගැහුවා. එතකොට මම පියවි සිහියට ආවා. මේ වුණ දේවල් කාටවත් කියන්න බෑ මෙන්න පේනවනේ උඹට පාරේ බැහැලා යන්න බැරි කරන්න අපි ගාව බඩු තියෙනවා. උන් මගේ ෆොටෝ ගහලා තිබ්බා. ඒ ෆොටෝ වල මම කැරි පෙරාගෙන හෙළුවෙන් හිටියේ සමහර ඒවල පයවල් කටේ. ඔක්කොම ෆොටෝ ටික මට සිහි නැති වුණාම ගහලා තිබ්බේ. අනිත් එක අපිට ආය ඔබව ඕනේ වුණාම අපි එනවා ඔබ වගේ වේසියක් හරියන්නේ අපිටම තමයි. මමත් හිතාගත්තා මෙහෙ ඉන්නකම් වේලි ඉන්නවට වඩා මුන්ගෙන් සැප ගන්න එක හොඳයි කැම්පස් එකේ ඉද්දිවත් මෙහෙම පොලිම් බඩු පාරක් කාලා තිබ්බේ නෑ. ටික වෙලාවකින් උන් මගේ අත් ලියලා අර කෙල්ලත් අරන් යන්න ගියා. මට නැගිට ගන්නවත් බැරි තරම් අමාරුයි මගේ කිම්බෙනුයි පුකෙනුයි ලේත් ඇවිල්ලා තිබ්බා. හුකපු හිකිල්ලට අම්මෝ එහෙම සැපක් මම කවදාවත් අරන් තිබ්බේ නෑ. මම එහෙමම කාමරේ දොර වහලා ෂීට් එකක් පොරවගෙන නිදාගත්තා. ඊළඟ කතාව ඉක්මනට දෙන්නම්.